Good morning වයිටා. ඉක්මනට අපි යමු වයිටා. හිමින් යන්නකෝ වයිටා. ඔයා යන්නේ නෑනේ මොන්ටිසෝරි. අම්මේ. ඇයි අද මොන්ටිසෝරි යන්නේ නැද්ද? නෑ පුතේ. අද නිවාඩුනේ. ඇයි අම්මේ අද නිවාඩු? අද නිදහස් දවසනේ පුතේ. ඒ නිසා අද මොන්ටිසෝරි නිවාඩුයි. අම්මේ ඇයි මගේ මැනික? තාත්තා මොකක්ද එල්ලනවා එළියේ? මොකද්ද? ඒ තමයි පුතේ අපේ රටේ ජාතික කොඩිය. ඇයි අම්මේ ඉතින් අපේ ජාතික කොඩිය එල්ලන්නේ? අපේ රටේ නිදහස සමරන්න තමයි ජාතික කොඩියක් අපේ ගෙදර ඔසවලා තියෙන්නේ. අපේ ගෙදර වගේම හැම ගෙදරකම ජාතික කොඩියක් ඔසවනවා. අභිමානවත් 78 වන නිදහස් උත්සවය අද කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. අම්මේ මොකද්ද නිදහස් උත්සවය කියන්නේ? නිදහස කියන්නේ මොකද්ද කියලා දෙන්නකෝ. නිදහස් දවස කියන්නේ ගොඩක් ඉස්සර අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන පිට රටවල් වල අය අල්ලගෙන හිටියා. ඉතින් කියන්නකෝ. අපේ හිටපු රටට ආදරය කරපු වීරවරු සටන් කරලා ජීවිත පූජා කරලා 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ රට බේරගෙන අපේ රට නිදහස් කරගත්තා. කවුද මේ වීරවරු? ගොංගාලේ ගොඩබන්දා, වීර පුරන්නප්පු, වීර කැප්පැටිපොළ වගේ වීරවරු තව ගොඩක් ඉන්නවා පුතේ. ඇත්තද අම්මේ? ඔව් පුතේ. ඒ වීරවරු නිසා තමා අපේ ශ්‍රී ලංකාව නිදහස් රටක් වුණේ. අපි ඒ නිදහස් සමරන්න තමයි පෙබරවාරි 4 වෙනිදාට නිදහස් දවස සමරන්නේ. හෙට චූටි දුව මොන්ටිසෝරි යන්නේ ළමා සාරිය ඇඳගෙනනේ. ඇයි අම්මේ? මොන්ටිසෝරියේ හෙට තමයි නිදහස් උත්සවය සමරන්නේ. ඒ නිසා තමයි පුතේ ඔයා ළමා සාරිය ඇඳගෙන යන්නේ. හරි ෂෝයිනේ අම්මේ. මගේ චූටි දුව අද හරි ලස්සනයි. ඔව් අම්මේ මං අද හරි ලස්සනයි. දැන් චූටි දුව ගිහින් බුදුන් වැඳලා එන්නකෝ. මං එනකල් දඟලන්නේ නැතුව ඉන්න ඕනේ හොඳේ. ටීචර් මටත් ජාතික කොඩියක් දෙන්නකෝ. පුතේ පුතාට. පුංචි චනුත් ඇවිත් නිදහස් සැමරුමට. ඔව් ටීචර්. කෝ දැන් හැමෝම එක පෙළට හිට ගන්න බලන්න. දැන් හැමෝම ඇහුම්කන් දෙන්න. හොඳ දරුවෝ වගේ. අපි අද නිදහස් දවසේ අපේ රටට ගෞරව කරන්න හැමෝම සීරුවෙන් හිටගෙන ජාතික ගීය ගායනා කරමු. අපේ YouTube channel එක like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.